පොලිටීෂියන්ස්ලා විතරක් නෙමෙයි. ඒ කාඩර් එකම සැලසුම් සහගතව බොරු කියලා තියෙනවානේ. ඒක එකක්. තව එකක් මගේ යනවා. මගේ කතාව ගන්න හැමතැනම අර රිලව් ගෙනිලා දූපතට දානවානේ. ඔය දූපතට දාන්න යන්නේ මේ අර අපේ ආණ්ඩු කාලේ හදපු ජලාශයක තියෙන මැද දූපතකට. ඕක හදන කාලේ කිව්ව බොරු ටික හොයාගන්න පුළුවන් නම් තව මරු. ඒක අරකට බොරු කිව්වනේ. ඒ දැන් මේ ගිහලා රිලව් දාන්නේ කොහෙටද මේක දාන්න යන්නේ? මූද මැද දූපතකට නෙමෙයිනේ. ඔව්. ජලාශයක මැද තියෙන දූපතකට. ඔය ජලාශය හැදුවේ කවුද? ඔය ටික හදනකොට ඒ ප්‍රදේශවල මිනිසුන්ට කියව බොරු ටික කොච්චර ලොකු කියලාද ඔයාලා හිතන් ඉන්නේ? සෑහෙන්න බොරු කිව්වා. ඒ බොරු කියපු විදිය අලුතින් හඳුනා ගන්න ඕන නම් උමා ඔය හදන කාලේ මේ අය කියපු බොරු ටික බැලුවා නම් ඒකෙන් බලා ගන්න පුළුවන් අතීතේ කිව්ව බොරු ටික. කොහොමද උමාවේ සම්බන්ධයෙන් කිව්ව බොරු ටික? අර සෙනග දහස් ගණන් මතක් කරන්න පාර දිගේ ආපු හැටි. ඇයි? මිනිස්සු අහිංසකයි. මිනිස්සු මේ දිනදා උදේ ගිහිල්ලා රවස හස්සාවක් කරලා ඇවිල්ලා සතියකට සැරයක් මාසයකට සැරයක් පඩියක් අරගෙන ජීවත් වෙන මිනිස්සු. ඒ මිනිස්සු කොහොමත් අපි වගේ දුප්පත් රටවල් වල ඉන්නේ ප්‍රශ්න එක්ක. මේ ප්‍රශ්න ටික විසඳගන්නේ කොහොමද කියලා කල්පනා කරගෙන ඉන්නකොට ලොකු උගතෙක් වගේ කෙනෙක් ඇවිල්ලා ලොකු බොරු ටිකක් කියනවා. මිනිස්සුන්ට මේවා ඇත්තද බොරුද කියලා හොයන ඉන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ ජීවන අරගලයක ඉන්නේ. අවසන් ප්‍රතිඵලය වෙන්නේ මේ ලොකු බොරු ටික ඇත්ත වගේපත් වෙනවා. දැන් උමාවේ නිසා බණ්ඩාරවැල නගරය කිලා බහිනවා වගේ බොරුනේ කිව්වේ. කොහොමත් පොළොව පලාගෙන යන බොරු තමයි කිව්වේ. ඔය විදියටම කියලා තියෙනවා ඇල්ල වැල්ලවායේ පාර හදන කාලේ ප්ලේන් බාන් ඇමරිකන් ප්ලේන් බාන්න තමයි ඒ ඔක්කොම කරේ. හරියට හරි. ඒ කියන්නේ ආයෙත් මං කියනවා කලින් කියපු එකමයි. නෑ කවුරු මෙහෙට ආවත් ඒගොල්ලෝ අපේ ඉඩම් උස්සන් අරන් යනවා වගේ කිව්වේ. ඒ කියන්නේ ඉස්සර කාලේ මෙහෙට කවුරු හරි ආවොත් එහෙම අපි මේවා ඉඩම් විකුණනවා. ඒගොල්ලන්ගේ කාලේ ආයෝජකයන් සඳහා අවස්ථාවන් ලබා දෙනවා. ඉතින් ඒක ලස්සනට වචන වෙනස් කරලා බොරු කියන හැටි කියන්න පුළුවන්. අය කියනවා. අන්න ඒ නිසා තමයි මේ අය වයසක මිනිස්සුන්ට බයින්නේ. පැහැෙන නරක විදිහට බයින්නේ. ඇයි? මේ දශක 6ක් තිස්සේ කියපු බොරු එකක්වත් මිනිස්සු විශ්වාස කරේ නෑනේ. මේ නූගත්යයි හැංගෙන පාසල් නොගිය ගැමියන් පවා මේ කියන්නේ බොරු කියලා දැනගත්තා සමාජය තුල ජීවත් වීමෙන්. දුරකථනය අතට ගත්ත. TikTok කරන, Facebook ඉන්න, Instagram වලට ෆොටෝ දාන, ලෝකෙ ගැන හොද්දටම දන්න අය තමයි මේගොල්ලෝ රැවට්ටුවේ. ඒක ලේසි නෑ.